බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සංචාරයක නිරත වෙමින් රාජ්‍ය මුදල් අවභාවිත කළේ යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් වූ නඩුකරේ විමර්ශන කටයුතු මාසයක කාලයක් තුළ අවසන් කර නඩු පැවරීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීම සඳහා කැඳ වූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මෙම දැනුම් දීම සිදු කළා. 2023 වසරේ රුපියල් ලක්ෂ 166කට වැඩි රාජ්‍ය මුදලක් වැය කරමින් බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සංචාරයක නිරත වීම තුළින් එම රාජ්‍ය මුදල් අවභාවිත කළේ යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලේ අත්‍යවශ්‍ය පුද්ගලයෙකු ලෙස හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක නම් කර ඔහුගේ විදේශ ගමන් තහනම් කරමින් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා. සමන් ඒකනායක වෙනුවෙන් අද දින පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයාගේ දියණිය විදේශගතව ප්‍රසූතියට සූදානම්ව සිටින බව සඳහන් කළා. ඇය බැලීම සඳහා සිය සේවාදායකයාට අවශ්‍ය වී ඇති බවත් ඒ අනුව විදේශගත වීමට මේ වන විට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඊට ප්‍රතිචාර දක්වමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් සඳහන් කළේ සමන් ඒකනායක මෙම නඩුකරේ අත්‍යවශ්‍ය පුද්ගලයෙකු වශයෙන් හඳුනාගෙන තිබෙන බවත් ඔහුට විදේශගත වීමට අවසර දෙන ලෙස කරන ඉල්ලීම සම්බන්ධයෙන් පැමිණිල්ල විරුද්ධ වන බවයි. රනිල් වික්‍රමසිංහගේ ප්‍රශ්නගත සංචාරයට මුදල් අනුමත කර තිබෙන්නේත් සමන් ඒකනායක වන නිසා ඔහු සාමාන්‍ය අමාත්‍යංශ ලේකම්වරයෙකු නොව හිටපු ජනාධිපති ලේකම්වරයා බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කර සිටියා. ඉකුත් නඩු දිනේ අධිකරණය විසින් කළ නියෝගයකට අනුව මේ වන විට මෙම විමර්ශනය අදාළව පුද්ගලින් 5 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් නඩුවේ විමර්ශන කටයුතු වලින් 90% පමණ අවසන් වී තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවා. බ්‍රිතාන්‍යයේ වුල්ෆ් හැමිල්ටන් විශ්වවිද්‍යාලයෙන් ලැබුණේ යැයි සඳහන් කරමින් සැකකාර රනිල් වික්‍රමසිංහ විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන ආරාධනා පත්‍රය සම්බන්ධයෙන්ද විමර්ශන කරමින් පවතින බවද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා. එම විමර්ශන කටයුතු මාසයක පමණ කාලයක් තුළ අවසන් කිරීමට හැකිවනු ඇති බවත් ඔහු පවසා සිටියා. මෙම විමර්ශන කඩිනමින් අවසන් කර සැකකරුවන්ට එරෙහිව ඉහළ අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් සඳහන් කළා. එම අවස්ථාවේදී සමන් ඒකනායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන බවට පැමිණිල්ල ප්‍රකාශ කරන හේන් අදාළ ඉල්ලීම ඉල්ලා අස්කර ගන්නා බවයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල යලි ජනවාරි මාස 28 වනදා කැඳවන ලෙස නියෝග කළ අතර එදින මෙම විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් නියෝග කළා.